සුබ දවසක්. අද වීඩියෝ එකෙන් අපි බලමු AutoCAD first interface එක, units, limits and common mistakes. මුලින්ම AutoCAD software එක open කරගන්න. මේ තමයි AutoCAD startup. එහෙම නැත්නම් welcome screen එක. මේ ස්ක්‍රීන් එකෙන් අපිට previous drawings open කරගන්න පුළුවන් වගේම recent drawings list එක බලාගන්න පුළුවන්. ඔයාලා Autodesk account එකට sign in වෙලා ඉන්නවා නම් Autodesk Cloud Project සහ profile settings බලාගන්න පුළුවන්. learning section එක ඇතුලේ AutoCAD tips සහ tutorials තියෙනවා. beginners ලට නම් මේක හරි useful. සර්ච් බාර් එක යූස් කරලා all drawing එකක් හොයලා ඕපන් කරගන්නත් පුළුවන්. දැන් අපි බලමු new AutoCAD drawing එකක් කොහොමද ඕපන් කරගන්න කියලා. උඩ new option එක හරි plus icon හරි ක්ලික් කරන්න. මේක ක්ලික් කරාම new drawing file එකක් ඕපන් වෙනවා. මේ තමයි AutoCAD new drawing interface එක. මේ ලොකු white එහෙම නැත්නම් dark area එක තමයි model space එක. මේ place එකේ තමයි අපි drawing එකක් කරන්නේ. උඩ menu bar එක සහ ribbon තියෙනවා. ඒ වගේම අපි draw, modify, annotate, layers, blocks, properties, utilities, clipboard, view වගේ tools use කරන්න පුළුවන්. මේ පහළ තියෙන command bar එක AutoCAD වලට හරිම වැදගත්. commands ඔක්කොගෙම instruction එන්නේ මේ command line එකෙන්. ඒක නිසා හැමතිස්සෙම command bar එක බලාගෙන වැඩ කරන්න ඕනේ. දැන් අපි බලමු AutoCAD beginners ලා කරන common mistakes. පළවෙනි mistake එක තමයි unit set නොකර drawing එක start කරන එක. දෙවැනි mistake එක තමයි limit set නොකර random විදියට drawing අඳින්න පටන් ගන්න එක. තවත් mistake එකක් තමයි scale, dimension සහ command line එක ignore කරන එක. මේ mistakes avoid කරොත් drawing එක accurate සහ professional විදියට හදාගන්න පුළුවන්. දැන් අපි බලමු unit set කරගන්න විදිය. command bar එකේ units කියලා type කරලා enter කරන්න. ඊට පස්සේ length type එක decimal, units වලට meters හරි millimeters හරි project එක අනුව දෙන්න. angle type සහ precision අවශ්‍යතාවය අනුව set කරගන්න පුළුවන්. ඊට පස්සේ ඕකේ ක්ලික් කරන්න. මේ setup එක dimension සහ scale errors avoid කරන්න උදව් කරනවා. දැන් අපි drawing එකේ limit set කරගමු. command bar එකේ limits කියලා type කරලා enter කරන්න. lower left corner එක 0,0. upper right corner එක උදාහරණයක් විදියට 10,000 to 10,000. ඊට පස්සේ Z enter A enter. දැන් drawing area එක හරියටම fit වෙලා තියෙනවා. මේ පහළ තියෙන tabs වලින් අපට model space එක සහ layout view එක දැක ගන්න පුළුවන්. model space වලදී අපි drawing create කරනවා. layout view වලදී අපි printing, paper size, scale සහ viewport control කරනවා. AutoCAD එකේ වැඩක් කරන්න පටන් ගන්න කලින් මේ ටික මතක තියාගන්න. unit set කරන්න, limits define කරන්න, command line එක follow කරන්න, model space and layout හරියට use කරන්න.
මේ බේසික්ස් හරියට තිබ්බොත් AutoCAD ලර්නින් ගොඩක් ලේසි වෙනවා. ලයික්, කමෙන්ට්, ෂෙයාර් and සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. Thank you for watching. මැපෝරා සමග ඉගෙනීම සරල කරන්න